නම්බුකාර විදිහට ජීවත් වෙයලා උඹලට දින ඔය ආත්මකරුත්වේ නම් නැති කරගන්න එපා. විශේෂයෙන්ම ගෑනු ළමයිට කියන්නේ. පිරිමි ළමයිට නම් ඕන දෙයක්. ගෑනු ළමයෙක්ට ආත්මකරු ඉගෙන ගන්න බෑ නම් සද්ද නැතුව පොත වහලා පැත්තකට වෙලා ඉන්න. ගෑනු ළමයෙක්ට ආත්මකරුත්වය කියන එක නැති වුණොත් ඒ මනුස්සයාට මුළු ජීවිතේම වටිනාකමක් නැහැ. මට නංගි කෙනෙක් ඉන්න හින්දා මං කියන්නේ පිරිමින්ට අහුලන්නේ නැහැ. පිරිමින්ට කසාදයක් බැඳලා දික් කසාත වුණත් ඒ මනුස්සයාට ආය කසාදයක් බඳින්න පුළුවන්. හැබැයි ගෑනු ළමයෙක් ගෙදර ගියාන් පස්සේ බලන්න ගියාගෙන් පස්සේ නැන්දම් අහනවා මේ ගෑනු ළමයා කලින් යාළු වෙලා හිටියද කියලා. ඒකත් ගෑනු ළමයෙක්ට වැරද්දක්. හරි පරිස්සම් වෙන්න. ආත්මකරුත්වය කියන්නේ හරියට වීදුරුවක් වගේ ළමයි. බිඳුනොත් ආපහු තිබ්බ තත්ත්වයට හදන්න බෑ. කොල්ලොන්ට වඩා මං කෙල්ලොන්ට කියන්නේ ඒ දේවල් මට ආරංචි වෙන්න තියන්න එපා. ඔයගොල්ලෝ දැන් මේ වයසේ ඉන්න හින්දායි මං කිව්වේ. ඔයගොල්ලෝ කරනවා කියලා මං කියන්නේ. පරිස්සම් වෙන්න. එහෙම කරනවා නම් අක බේරගෙන ඉන්න එක තමයි බුද්ධිමත් මිනිසයා. ඒවා කරන්නේ රටේ ලෝකේ කරන්නන් වාලේ කරන්නේ මෝඩයෝ. හැඟීම් දැනීම් ඇති වෙනවා. මිනිසෙක් ගැන ආදරයක් එහෙම හැඟීමක් මේ වයසට ඇති වෙනවා. ඒවා පාලනය කරගෙන බුද්ධිමත් විදිහට ඉන්නේ ඒ තමයි ඉගෙන ගත්ත බුද්ධිමත් මිනිස්සු. දෙයක් කරන්න කලින් ඔලුවක් මොලයක් තියෙනවා දැන් තේරුම් අරගන්න පුළුවන්. කල්පනා කරලා වැඩ කරන්න ඕගොල්ලෝ හිතට ගන්න. මම ඒ ආදරේ හින්දා ඔයගොල්ලෝ කට්ටියට කිව්වේ ඈ